අලුත් අවුරුද්දට සූදු ගහන එක නෙමෙයි. අලුත් අවුරුද්දට කසිප බොන එකත් නෙමෙයි. නමුත් පින්වතුනි හෙළ පිරිසක් විසින් නිර්මාණය කරගෙන ආපු බොහෝම හොඳ චාරිත්‍ර වාරිත්‍ර ටිකක් තියෙනවා අලුත් අවුරුද්දක. අන්නේ චාරිත්‍ර වාරිත්‍ර කිරීම තුල පින්වතුනි අයහපතක් වෙන්නේ නැහැ කිසිම කෙනෙකුට. යහපතක්ම තමයි වෙන්නේ. සමහර විට මේ වෙනකොට පින්වතුනි ඔබට දැනෙන්න පටන් ගන්න වෙන්න පුළුවන් ඉතින් ඕවා කළා මක් කරන්නද කියලා. ඕවා කළා කියලා ඇති ඵලය මොකද්ද කියලා. හැමදාම කණ එකේ ඉතින් ඔය එදාට නැකදට කෑවා කියලා ඇති ඵලය මොකද්ද කියලා ඔබට එහෙම හිතෙන්න පුළුවන්. ඔබ මේ ධහම තේරුම් ගන්න පින්වතුනි ඔබට පිටිපස්සෙන් එන පිරිස ගැන පොදුම අනුකම්පාවක් දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තම ඔබ මේ ධහම තේරුම් ගන්නව නෙමෙයි පින්වතුනි මේ ධහම පාවිච්චි කරගෙන ලෝකෙට මුදුන් වෙන්න හදනවා. තථාගතයන් වහන්සේගේ දේශනාව අරගෙන ලෝකෙට මුදුන් වෙන්න හදන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ මනුස්සයා තමයි පින්වතුනි මේ ලෝකෙින් අවාසනාවන්තම මනුස්සයා. මොකද හේතුව මානෙ නැති කරගන්න දේශනා කරපු ධහම පාවිච්චි කරනවා නම් මානෙ හදාගන්න ඇත්තට මේකට බේතක් නැහැ නේද? ඒක නිකන් හරියට පින්විතර වෛද්‍යවරු දන්නවා ඇන්ටිබයොටික් වැරදියට ගත්තොත් එහෙම දීර්ඝ කාලයක් තිස්සේ ඇන්ටිබයොටික් Tamanට ඕන විදියට ගත්තොත් එහෙම පින්විතර ලෙඩක් හැදෙනවා ඇන්ටිබයොටික් අහන්නේ නැති. ඒ මනුස්සයව හොඳ කරන්න ඇත්තටම බෑ වගේ එකක්. මොකද හේතුව මේ මනුස්සයාගේ ඉමුන් සිස්ටම් එක සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා ඒක නිසා. අන්න ඒ වගේ තමයි පින්විතනි කවුරු හරි කෙනෙක් බුදුදහම අරගෙන ඒ බුදුදහම තුලින් කැපී පෙනෙන්න හදනවා නම් මොකද බුදුදහම තියෙන්නේ මොකටද? මාන කෑලි ගලව ගන්න. මානේ ගලවගෙන සුවපත් වෙන්න බුදුදහම තියෙන්නේ. නමුත් ඒ බුදුදහම පාවිච්චි කරනවා නම් පින්විතනි තමන්ව මානෙන් උඩ තියාගන්න. අන්න ඒකෙන් මහා ආයපතක් වෙනවා ඒ කෙනාට. මොකද එයාට ආයි බුදුදහම පාවිච්චි කරන්න බැරුව යනවා ඒකෙන් ගොඩ යන්න. ඒක නිසා පින්විතනි ඔබ කිසිම කෙනෙක් මේ ධහම තේරිච්ච පළියට ඔබට පිටිපස්සෙන් එන පිරිස දිහා බලලා අවඥා සහගතව බලන්න එපා ඒ දිහා. ඔබට පිටිපස්සෙන් පිරිසක් එනවා පින්විත. ඔබ ආපු වගේම. මොකද අලුත් අවුරුද්ද හොඳට සමරනවා මිනිස්සු පින්විත. අලුත් අවුරුද්ද හොඳට සමරනවා දැකලා ඔබට හිතෙන්න හොඳ නැහැ කවදාවත්. ඉතින් මේ මෝඩ මිනිස්සු මේ දන්නේ නැන්නේ මේ මොනවද මේ කරන්නේ කියලාවත් දන්නේ නැහැ. හිස ගිනි ගත්ත ඒගිනේ නිවන ලෙස මේක කරන්න එපා. ඉතින් මේ මිනිස්සු මොනවද මේ කරන්නේ? ඔබට සමහරට එහෙම හිතෙන්න පුළුවන් පින්විත. ඒ හිතන එකේ වරදක් නැහැ. හිස ගිනි ගත්ත එක ඒගිනේ නිවන ලෙස මේක කරන්න ඕනේ තමයි. නමුත් පින්විතනේ ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව අපි හිමීට හදලා දෙන්න ඕනේ මේ පිරිසට ඉස්සරහට එන්න. ඔබගේ පුංචි දරුවන්ට අපි මේ ප්‍රතිපදාව ටික ටික හදන්නේ ඒකයි පින්විතනේ ඉස්සරහට එන්න. ඒ දරුවන්ට පින්විතනේ එකපාර අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනා කරන්නේ නැහැ කවුරු. හිමීට ප්‍රතිපදාවක් කියලා දෙන්න. මොකද ඒ කෙනාට අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනා කළොත් එහෙම ඒක පළවෙනි දවසෙම බය වෙලා ගෙදර යනවා. එහෙනම් ඒ ආයත් එක එකතු වෙලා පින්විතනේ පොඩි පින්කම් කර ඒ අය මේ මාර්ග ප්‍රතිපදාවේ අරගෙන යන්න අද අවශ්‍ය සුසුකම් හදනවා. අපි ටික ටික මේ දරුවන් මේ විදිහට පෝෂණය කරනවා. ඒ වගේම තමයි පින්විතනේ ඔබ මේ ලෝක සත්‍යයවත් පෝෂණය කරන්න ඕනේ. එහෙනම් දැන් මේ අලුත් අවුරුද්දක් එන වෙලාවේ පින්විතනේ ඔබ සියලු දෙනාම ඒ අලුත් අවුරුද්ද දිහා ද්විමානික ස්වරූපයෙන් බලන්න ඕනේ පිට අයත් එක්ක. තමන් එක්ක බලා ගන්න ඕනේ කොයි ස්වරූපෙන්ද? ත්‍රිමානික ස්වරූපයෙන්. මේ එන අලුත් අවුරුද්ද මම කියන්නේ මේක දැන් දහම හොඳට අධ්‍යයනය කළා නම් ඔබ ඉන්නේ. අන්න ඒක දැන් එතන ඉඳලා තමයි මම මේ කියන්නේ. ඔබ හොඳට දහම අධ්‍යයනය කළා නම් ඉන්නේ පින්විතනේ මේ අලුත් අවුරුද්දක් එනවා කියලා ඔබට වෙනසක් දැනෙනවා නම් එහෙම. ඔබට තාම ත්‍රිමානිකව ඒක දිහා බලන්න තේරෙන්නේ නැහැ. ඔබට 아무තු විශේෂයක් එහෙම දැනලා තියෙනවා නම් ඔබට හරි සතුටුයි නම් අලුත් අවුරුද්දක් ආවා කියලා. ඒ වගේ ඔබට හරි සතුටුයි නම් අලුත් ඇඳුමක් ගත්තා කියලා. එහෙනම් තව ගොඩක් තියෙනවා ධහම තේරුම් අරගෙන ඉස්සරහට යන්න. 아무තු වෙනසක් දැනලා නම් ඔබ ඉන්න පින්වතුනි හරිම ජොලියක් එහෙම දැනලා නම් තියෙන අලුත් අවුරුද්ද අපිට ඉස්සර දැනුනේ නේද?
මේ අලුත් අවුරුද්දේ ඉස්කෝලේ නිවාඩු එහෙම දෙනකොට ඉතින් ඒනොර දෙයක් නැහැ. මොකද හේතුව අර ඒ කාලේ අපිට කියවන්න දෙන පොත්වල පිංගුතුනි අලුත් අවුරුද්ද ගැන විශේෂ දේවල් තියෙනවා. කජු කඩන්න යන හැටි. කට්ටියත් එක්ක සෙල්ලම් කරන හැටි. ආදි වශයෙන් මේ දේවල් තියෙනවා. ඒවා කියවනකොට පිංගුතුනි අර හැදෙන જાතියට හරි ජොලි මේ අවුරුද්ද කියන කාලේ. ඒක නිසා පිංගුතුනි අපි හරි ආසාවෙන් හිටියා යාළුත් අවුරුදු සමරන්න. නමුත් දහම තේරුම් ගත්තට පස්සෙත් පිංගුතුනි අපිට ඒ ස්වභාවයම එනවා නම් ඒ කියන්නේ තව තේරුම් ගන්න ගොඩක් දේවල් තියෙනවා. තාම කෙලෙස් ගැලවෙන්න ලොකුවට පටන් අරන් නැහැ. මම මේ කියන්න උත්සාහ කරන්නේ පිංගුතුනි පටන් ගත්තත් නැතත් ඔබ ඒ කෙලෙස් සහ මුලින්ම ගැලවිලා ඔබ අරිහත් ඵලයේ පූර්ණේ කරලා ඉවර කළා.